Hi, welcome back to Blush in Melbourne. ඉතින් මං අද යනවා අලුත් කැෆේ එකක් try කරන්න. මම ඉන්න තැන ඉඳලා මීටර් 100ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මොකක්ද අද වෙන්නේ කියලා. දැන් වෙලාව 4:17යි. මට කියන්න ඕනේ මම දැකපු රිලැක්සින්ම ලස්සනම තීම් එකක් තියෙන කැෆේ එක තමයි ඒක. ඉතින් මේ වගේ තව ලස්සන කැෆේස් අලුත් තැන් අනිවාර්යෙන් ඉස්සරහට මම ඔයගලන්ට අරගෙන එනවා. ඉතින් මේක තමයි එන්ට්‍රන්ස් එක. මෙහෙම ගිහිපු ගමම නෝමල් කැෆේ ඒරියා එකක් තියෙන්නේ. මෙතනින් ඕඩර් කරන්න පුළුවන්. ඔය තියෙන ටේබල්ස් වල ඉඳගෙන කතා කර ඉන්න පුළුවන්. එදා ෆංක්ෂන් එකක් තිබිච්ච නිසා ටේබල්ස් වල පොඩි ඩෙකරේෂන්ස් තිබ්බා. ඉතින් මේක තමයි නෝමල් කැෆේ ඒරියා එක. මම ගත්තේ මාචා එකකුයි චිලි චීස් ට්විස්ට් එකකුයි. මාචා කරන් මට ඇල්ලුවේ නෑ. හැබැයි චිලි චීස් ට්විස්ට් එක මාරම රහයි. ඉතින් මේක තමයි අර මං කියපු ස්ටඩි ඒරියා එක. මේකට ඇත්තටම කිව්වොත් යන්න මෙම්බර්ෂිප් එකක් ඕනේ. හැබැයි මෙම්බර්ෂිප් එකක් ගන්න කලින් ඔයගොල්ලන්ට ට්‍රයල් එකක් දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ එතනට ගියොත් මෙම්බර්ෂිප් එක ගන්න කලින් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට ට්‍රයල් එකක් දෙනවා. සමහර විට ඇතුලේ ස්පේස් එකක් එනකන් ඔයගොල්ලන්ට ටිකක් එළියේ අර කැෆේ ඒරියා එකේ ඉන්න වෙයි. ඇත්තටම මගේ chance එක කියන්නේ මම එදා ගිහිල්ලා තින්නම ට්‍රයල් ඩේට් එකක්. ඒ කියන්නේ එදා උදේ ඉඳලා රෑ 9 වෙනකන් ඕන කෙනෙක්ට යන්න පුළුවන්. මම ඇත්තට මේක දන්නේ නැතුව ගියේ. හැබැයි මං ගිහිල්ලා තින්නේ එදා. ඇත්තටම කිව්වොත් මෙතන වෙනමම vibe එකක්. මාරම රිලැක්සින්. ඒ කියන්නේ ඔයගලන්ට ස්ටඩි කරන්න නැත්නම් යාළුවොත් එක්ක අර වීක් එකේම මහන්සිලා එක දවසක් මෙතනට ඇවිල්ලා කතා කර ඉඳලා රිලැක්ස් වෙලා යන්න හොඳම ප්ලේස් එකක් මේක. ඉතින් තනින් තන ටේබල්ස් වල චෙස් බෝඩ් තියලා තියෙනවා. ඔයගලන්ට යාළුවොත් එක්ක ඇවිල්ලා ප්ලේ කරන්න පුළුවන්. පොත් කියවන්න පුළුවන්. අනිත් දේ තමයි මෙම්බර්ෂිප් එක ගත්තම ඔයගලන්ට යන හැම සැරේම ඔයාගේ යාළුවව එක්කන් යන්න පුළුවන්. එක යාළුවෙක් එක්කන් යන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ඩීටේල්ස් දීලා තිබ්බොත් ඒගොල්ලන්ට වෙනම වුණත් යන්න පුළුවන්. මේක එච්චර ලොං ව්ලොග් එකක් නෙමෙයි. හැබැයි මම ඔයගලන්ට ගෙනාවේ ලස්සනම තැනක්. ඉතින් මේ වගේ තව තැනක් ඔයගලත් එක්ක ගේනකම් bye bye. This is Blush in Melbourne.